දෙවන ලෝක රූරජන තරගයේ තවත් ෆාස්ට් ට්‍රැක් ඉසව්වක් වන බියුටි විත් පර්පස් තරඟවටය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඉතින් මේ තරඟවටයේ සජීවී විකාශයක් ලබා දීමට සංවිධායක මඩුල්ල කලින් තීරණය කරලා තිබුණත් යම්කිසි හේතුවක් නිසා ඔවුන් පසුව ප්‍රකාශ කරලා තිබුණේ එම ඉසව්වේ වැදගත් දේවල් පමණක් ප්‍රසිද්ධ කරන බව. කොහොම වුණත් ඊයේ රෑ පැවතුණු තරඟවටයේ ජය හිමි කරගෙන තියෙන්නේ පුවර්ටෝ රිකෝ, උගන්ඩා, වේල්ස් සහ ඉන්දුනීසියා කියන රටවල්. මේ ඉසව්වේදී තමයි ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපෘති පිළිබඳව ඉදිරිපත් කරන්න තිබුණේ. ඉතින් අනුදිත් ඇගේ සහේලි පදනම් පිළිබඳව ලෝකයම දැනුවත් කරා. ඇයට ස්ථානයක් හිමි වුණේ නැහැ කියලා කිසි විටකත් බලාපොරොත්තු අතහැර ගන්න ඕනේ නැහැ. මොකද අනුදි මේක අවස්ථාවක කිව්වා මිස්ටර් තරඟේ කිරුළ හිමි වෙන්න මේ ෆාස්ට් ට්‍රැක් ඉසව් ජයග්‍රහණය කරන එක අත්‍යවශ්‍ය නැහැ කියලා. මොකද මීට පෙර රූ රැජිනියන් වුණු අය අතරත් මේ විදිහේ ෆාස්ට් ට්‍රැක් ජයගත්තේ නැති රූ රැජිනියන් ඉන්නවා කියලත් ඇය සඳහන් කරා. ඇය ඊයේ උත්සවයේ වෙත සහභාගී වුණෙත් විශේෂ අලංකාර ඇඳුමකින් සැරසිලා. අපි හැමෝම දැන් දන්නවා අනුදිගේ ඇඳුම්වල ලොකු අර්ථයක් තියෙනවා කියලා. ඇය මේ තරගයට නිකන් සහභාගී වෙනවා විතරක් නෙවෙයි. අපේ රට ගැන, අපේ සමාජ ප්‍රශ්න ගැනත් ඇය හැම වෙලේම ලෝකයව දැනුවත් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඊයේ රෑ ඇය ඇඳගෙන හිටියේ දීප්තිමත් අද රතු පාටින් වර්ණ ගැන්වුණු විශේෂ ඇඳුමක්. මොකද්ද මේ ඇඳුමේ තියෙන විශේෂත්වය? ඇය කියනවා ඇය ඒකෙන් පෙන්වන්නේ ඇගේ ව්‍යාපෘතියේ සාරය වන ඔසප් වීම කියලා. ඒක තද වර්ණයක්. ඒක තමයි රුධිරයේ වර්ණය. ඒ වගේම ජීවිතයේ වර්ණය. මේ වර්ණය තුලින් ඔසප් වීමේ ජීව විද්‍යාත්මක වර්ණය විතරක් නෙවෙයි අපේ රටේ ගොඩක් ගැහැණු ළමයි සහ කාන්තාවන් විඳ දරා ගන්නා නිහඬතාවය සමාජ අරගලය මෙන්ම අපකීර්තියත් මේකෙන් නිරූපණය කරනවා. ඇගේ මෙහෙවර තමයි නිර්භීතව හා අලුත් විදිහට හිතන දෘෂ්ටි කෝණයකින් යල් පැනලා ගියපු තහනම් කිරීම වලට අභියෝග කිරීම. ඒ වගේම තමයි මේ ඇඳුමත්. මොකද මේක සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ඇඳුමට උපහාර කරනවා වගේම මේකෙන් නවීන බවකුත් ඉස්මතු කරනවා කියලා ඇය කියනවා. රතු කියලා කියන්නේ රුධිරයේ වර්ණය. ඒ වගේම බලාපොරොත්තුවේත් වර්ණය. මම මෙහෙම කරන්නේ ඔසප් වීම නිසා Taman පිළිබඳවම අයහපත් හැඟීමක් හෝ Taman කුඩයි කියලා දැනුණු සෑම ගෑනු ළමයෙක්ම වෙනුවෙන්. ඒ වගේම ඊටාම සරල ස්වභාවික ක්‍රියාවලියක් සඳහා ලැජ්ජාවෙන් ඉන්න කාන්තාවන් වෙනුවෙන්. ඔසප් වීමේ ගෞරවය සුළු පිරිසකට හිමිවන සුකෝපභෝගී දෙයක් විදිහට නෙවෙයි. ඒක හැමෝගෙම අයිතියක් කියන දේ වෙනුවෙනුයි මම මේ අනාගතේ නිර්මාණය කරන්න හදන්නේ කියලත් ඇය කියනවා. රජකුමරියකුගේ හැට්ටයකට සහ අතිම්ම සාදන ලද ලොවි ඇඳුම සියුම් ලේස් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ඇඳුම් දෙකෙන්ම 8 වෙනි සියවස දක්වා දිවෙන අනුරාධපුර යුගයේ ශ්‍රී ලංකාවේ පුරාණ සඳකඩ පහන් වල ආభాෂය ලබාගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඇඳුමේ වියන ලද සෑම නූලක් තුලින්ම අන්ධකාරය හා නොදැනුවත්කම පරාජය කරමින් ජීවිතය තුල ප්‍රඥාව සහ ජයග්‍රහණය නිරූපණය කරනවා. අවසාන වශයෙන් ඇය කියනවා මේ ඇඳුමෙන් පැහැයෙන් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ශක්තිය හා කරුණාවන්ත බවට ගෞරව කරනවා කියලා. ඉතින් අවසන් වටේට තවත් දවස් 4ක් තියෙනවා. තරගය ගැන වගේම මේ වගේ විශේෂ දේවල් ගැන දැනගන්නත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.